කිලිනොච්චියේ නිවසක බෝම්බයක් පිපිරි දෙදෙනෙකුට බරපතල තුවාල. කිලිනොච්චිය තට්ටුවන්කොටි ප්‍රදේශයේ නිවසක සිදු වූ අනපේක්ෂිත පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මෙම සිදුවීම නැවත වරක් උතුරු පළාතේ තවමත් පවතින යුදමය අවශේෂවල භයානකකම ඉස්මතු කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ අබලන් වූ නිවසක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පස් කැනීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුටයි. ඔවුන් වැඩ කරමින් සිටින අතරතුර නිවසේ භූගතව තිබූ බෝම්බයක් හෝ යුදමය අවශේෂයක් පිපිරී ගොස් ඇති බවට සැක කෙරේ. පිපිරීම සිදු වූ ස්ථානයේ විශාල වශයෙන් පස් සහ සුන්බුන් විසිරී ඇති බවට වාර්තා වේ. පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා වහාම කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව නිශ්චිත තොරතුරක් තවමත් වාර්තා වී නැතත් ඔවුන්ට හදිසි ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකවල සහායද මේ සඳහා ලබා ගැනීමට නියමිතයි. ප්‍රදේශයේ තවදුරටත් මෙවැනි අනතුරුදායක ද්‍රව්‍ය තිබේදැයි සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමටද බලධාරීන් කටයුතු කරමින් සිටී. මෙවැනි දෙස් විදෙස් නවතම පුවත් දැන ගැනීමට අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.